දුක් විඳිනවා කියන ආරණවංශර දැන් හිතන්නකො දිවට මේ පැණි රස කියලා දැනෙනවා මේ තිත්ත රස කියලා දෙකක් දැනෙනවානේ. එහෙම දැනෙනවා. එතකොට දැන් මේ මිනිස්සු කියන්නේ දැන් මිනිස්සු එක වර්ග ඉන්නවා. දැන් එතකොට ඒ තිත්ත රස පැණි රස වගේ අර මේ හොඳ නරක වගේ ඒ කියන්නේ එනර්ජිස් ඒ කියන්නේ හොඳ නරක කියලා මයින්ඩ් එක තමයි තීරණය කරන්නේ. එක විදිහට එනර්ජිස් තියෙන රියැක්ට් කරන විදිය වෙනස් වෙන මිනිස්සු ඉන්නවා, සත්තු ඉන්නවා. එතකොට අර මේ මයින්ඩ් එකක් තියෙන මිනිස්සු තීරණය කරනවා මේක හොඳයි මේක නරකයි කියලා. ඒකත් එක්ක ඒගොල්ලෝ දුක් විඳින එකක් තියෙන්නේ. ඇත්තටම එහෙම හොඳ නරක එක විදිය තියන අය කියලා එහෙම ඒවා නැහැ. මේ ඒ අර මයින්ඩ් එක විවිධත්වයක් තීරණය කරලා හොඳ නරක තීරණය කළා දුක සැප තීරණය කළා දුක් විඳින එකක් තියෙන්නේ. ඒ කියන්නේ මනුස්සයා ඇත්තටම දෙයක් මේක දැන් සිතුවිලි වලින් හැදෙන්නේ සරණම දැන් ආලෝකය ගත්තත් අපේ ඇස් අඳ නැහැනේ. ශබ්දය ගත්ත කම්බීරි නැහැනේ. එතකොට මේ ඒක උනාට අර ඒ කියන්නේ ඒ ඕන කෙනෙක්ට මයින්ඩ් එකක් ක්‍රියේට් වෙනවනේ අරන්න. ඒ මයින්ඩ් එක කියන්නේ ශබ්ද වර්ණ එකතු වුණු එකට එකතු වෙලා එන කම්පනයනේ. ඒකෙන් එන්නේ අර එකට එකතු වෙලා එන සිතුවිල්ලනේ. ඒ කියන්නේ දැන් අන්ධ කෙනෙක් වුණත් එයාට මයින්ඩ් එකක් ක්‍රියේට් වෙන එක. ඒ මයින්ඩ් එකත් වෙනසක් දකින මයින්ඩ් එකක් නේ ආරණවංශ. ඒ වෙනස තමයි මේ අර නේචර් එක වෙනස ඒ කියන්නේ වෙනස් වෙවි යන එක තමයි නේචර් එක. ඒක ෆීල් ඒ කියන්නේ ඒක විඳින එක තමයි මයින්ඩ් එක වෙනස. ඒ වෙනස ඒ වෙනස අත්දකින්න එක තමයි මයින්ඩ් එක. ඒ මයින්ඩ් එක මේ ඒ හින්දාම තමයි වෙනස අත්දකින්න හින්දාම තමයි ඉස්සරහට මේ ජීවය ඒ කියන්නේ අර මිනිස්සු ඉස්සරහට දේවල් කර යන්නේ දුක සැප ඇති වෙන්නේ. ඒකම තමයි සාසව බලය නේද? අර සංඥා විපරිණාමය ඊගාව එක වෙනස් අලුත් එකක් එනවා. තව එකක් ඕනේ. මේක ඊට වැඩි වෙනස් එකක් ඕනේ. මීට වැඩි දැන් දවල් කාපේක රැට කන්න බෑ. නැත්තම් දුකයි සතුටයි මේ ඒක නැතුනොත් දුකයි. ඒක ලැබුණොත් සතුටුයි. ඇතිවීම නැතිවීම දුක. ඒක තමයි එහෙම වෙන්නේ. හැබැයි සර්ණමාලි ඔය දෙයක් තියෙන හින්දානේ ඔක වෙන්නේ. හැබැයි තියනවා කියලා එකක් එනවා නේද? යටින් මේක තියෙනවා. මොනකද හිතන්නේ ඒක තියෙනවා. ඒකේ හොඳ එකක් හොයනවා. තියෙන එකට වැඩිය තව එකක් හොයනවා නේ. ඒකම නේද සාසව බලයේ මේ සසරේ කතාව තියෙන්නේ. මේක නේද පව එක. ජෙනරේට් වෙන්නේ අර තල්ලු කරනවා වගේ බඹරේ ඊගාවට යන්න ඕනි වගේ. ඒක බලයක් නේද ඒක. ඒක නේද අපේ අතුලාන්තයෙන් තියෙන ආත්මීය ගින්න. එහෙම ආරණවංශ මේක එහෙම වුණාට මේ හිත අවබෝධ කරාට පස්සේ මයින්ඩ් එක කතාවක් නැහැ. එහෙම. ඒ ගින්න ඊට අවබෝධ කරාට පස්සේ තියෙනවා කියන එක නේද බිඳ වැටෙන්නේ. ඒක හරි නේද? තියෙනවා කියලා ගත්ත එක නේද බිඳ වැටෙන්නේ. තියෙනවා. දැන් මේ සිතුවිල්ල ඇත්ත වෙනවනේ. ඒක නේද බිඳ වැටෙන්නේ. එහෙම එකක් නැති බවට අවබෝධ වෙනවා නේද? පව එක හැදෙන හැට දැනන්න ගන්නවා. අවබෝධ වෙනවා. ඊට තේරෙනවා. ඒ අවබෝධයත් එක්ක පව එක හැදෙන එක දැනන එක එන්නේ. හරියට හරි. ඒ කියන්නේ ඒක තමයි මේකට හේතු වෙන්නේ. මේකෙන් මිදෙන්න. සිස්ටම් එක පේනවා. පේනට පස්සේ අර මැජික් වෙන හැටි පේනවා වගේ ඊට පස්සේ මැජික් නැති වෙනවා වගේ නේ. ඊට පස්සේ ඒක ඇත්ත වෙන්නේ නැහැ. ඒකට ගිනි ගන්න. හැබැයි සිස්ටම් එක දුවනවා මේක තේරුණත්. එයාට පේනවා ඇහෙනවා. සිතුවිලිත් ඒ විදිහට එනවා. සාමාන්‍ය ජීවත් වෙනවා. හැබැයි අර ගින්න එන්නේ නැහැ නේද? ලොකුවට ඕන ඊගාවෙක හොයන බලේ නැති වෙනව නේද? ඒක නේද නිදහස වෙන්නේ සැනසීම. ඒ කියන්නේ දැන් මේ හිත අවබෝධ වුණාම ඒ කියන්නේ මනුස්සයට
හිත කියන එක ගැන ලොකු අදහසක් නැහැනේ. හිතන්නේ මම ඇති කරන්නේ. මම කියලා වෙන් කරගන්න. ඒක නැති වුණාම මේ හරි කියන්නේ අනිත් අයගේ හිතෙන් ලෝකෙ දකින්න පුළුවන්. අන්න ඒ වගේ වෙනවා. අනිත් අයගේ හිත Tamanට දැනෙන්න ගන්නවා. එතකොට Taman නැතුව Taman නැතුව දකින්න විදිය එයාට පේන විදිය ඒ කියන්නේ එක හිතවලට ඇටච් වෙලා බලන්න පුළුවන්. අන්න ඒ වගේ. ඒක ඇත්තටම වෙන්නේ දැන් Tamanට කියලා ලොකු මේකක් තිබුණොත් අනිත් එක්කෙනාගේ පේන්නේ Tamanගේ කෝණයෙන් තමයි පේන්නේ. හැබැයි Tamanගේ කෝණේ නැති වුණාට පස්සේ අනිත් එක්කෙනාගේ කෝණේ හොඳට පේනවනේ. මෙයා මෙහෙමයි බලන්නේ කියලා. හැබැයි සත්තුන්ගේ එකක් පේනවනේ. පේනවා විතරක් මේ ආරණවංශ ඒක දැනෙනවා. ඒක විඳිනවා. වගේ වෙනවා. ඒ කියන්නේ ඒක දැනෙනවානේ. ඒක දැනෙනවා. ඒක අපි හිතන එක නෙමෙයි අපිට දැනෙන එක. ඒ කියන්නේ දැන් ඒතර හිතන්න පුළුවන් දැන් තව කෙනෙක්ගේ වේදනාවක් දැනෙන එක අමාරුයි කියලා. එතකොට එයාගේ වේදනාව විතරක් දැනෙන්නේ නැහැ. එතකොට තව කෙනෙක් සතුටින් ඉන්නවා නම් එයාගේ සතුට දැනෙනවා. එතකොට සතුගේ සතුටේ නිදහස් ඒව දැනෙනවා. එතකොට ඔක්කොම එකට දැනෙනකොට ඔක්කොම එකම මොහොතේ එකම විදියට දැනෙනකොට එක මයින්ඩ් එක තියෙන දුකක් වෙනම දැනෙන්නේ නැහැ. එතකොට හැම සත්තුන්ගෙම හැම මයින්ඩ් එකම සතුට දුක එකට දැනෙනකොට දුකකුත් නැහැ සතුටකුත් නැති නිමිච්ච ස්වභාවයක් තමයි දැනෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ ඇතුළාන්තයෙන් තමන් මේ විඳවන ස්වභාවයක් නෙමෙයි අර ඔක්කොම දැනෙනවා අර විදියටම හැම දෙයක්ම. හැබැයි ආරණ්‍යංශ දැන් හිතන්නකෝ එක කෙනෙක් ඉන්නවා කියලා ඒ කෙනා හරිම දුකෙන් ඉන්නවා නම් එයාගේ මයින්ඩ් එකෙන් එයාගේ දුක දැනෙනවා. එයා විඳින දුක ඒක අපහසුවක් කියලා දැන් තව කෙනෙක් එහෙම කියනකොට ඒක හිතනවා මෙයාට අනිත් කෙනාගේ දුක දැනෙනවා නම් මෙයා දුකෙන් නේද කියලා. ඒ අනිත් කෙනාගේ දුක දැනෙන වෙලාවෙම තව කෙනෙක්ගේ සතුටත් නිදහසක් දැනෙනවා. එතකොට සතුන්ගේ තියෙන සමහර වෙලාවට තියෙන සතුට එතකොට මේ ලෝකේ ඒ එකම වෙලාවක හැමදේම එකම වෙලාවකට දැනනකොට අර මේ එක කෙනෙක්ගේ දුක වෙනම දැනන එකක් කියන එක නැහැ. මේක කියන උත්සාහ කරන්නේ සරවල් කියන උත්සාහ කරන්නේ එතකොට තමන් විඳවන දුකක් නැහැ. ඒක ලෝක ස්වභාවයක් විදිහට සබහාදාමක් වගේ දැනීමක් විතරයි. ඒකට හිමිකාරය නෑ. එහෙම ආරණාසේක. එහෙම ඒක. එතකොට අර දුක සතුටක් කියලා වෙනම කියන්න බෑ. ඇත්තටම මේ ලෝක ස්වභාවයේ තියෙන සුඛය. ඔව්. ඒකයි. එතන සුඛේ තියෙනවා. ඒ කියන්නේ මේ මම විඳිනවා කියලා එකක් නෑ. එතකොට ලෝක ස්වභාවයක් විතරයි. ඒ ලෝක ස්වභාවය දුකක් නෙමෙයි. ඒ ලෝක ස්වභාවයේ තියෙන සුඛය. ඒ වුණාට මයින්ඩ් වල තියෙන දුක සතුට දැනනවා. මයින්ඩ් වල මිනිස්සුන්ගේ දුක සතුට දැනනවා. ඕකම තමයි සරණමාලි මේ දෙයක් නොවන දුකක් දෙයක් නොවන සතුටක් කියලා අපි කියන උත්සාහ කරේ. මේක දෙයක් නොවන ස්වභාවයෙන් හැමදේම දැනෙනවා. දෙයක් නොවන ආදරයක්, දෙයක් නොවන ගින්නක්, දෙයක් නොවන සතුටක්, දෙයක් නොවන දුකක්. ඇත්තටම මේ සරණමාලි එතකොට ස්වභාවධර්ම වගේ නේද? ඒ කියන්නේ දැනෙන ස්වභාවයක් ඔක්කොම දැනෙනවා. දැන් සබාදාම ඒ කියන්නේ දුකක් නෙමෙයි සබාදාම කියන්නේ සුඛයක්. සුඛ ස්වභාවයක් තියන්නේ. ඒ වුණාට මිනිස්සු මයින්ඩ් එකෙන් දුක විඳිනවා. ඒක තමයි තියෙන්නේ. මිනිස්සු මේ අවබෝධය නැතුව මිනිස්සුන්ට ඒක ඇත්ත තේරෙන්නේ නැති නිසා මිනිස්සු ඔක්කොම මේ ඇත්ත කරගෙන තමනුත් ඇත්ත කරගෙන මම විඳිනවා කියලා එයා හදා ගන්නවානේ. ඒ කියන්නේ එතන අර එයාට ඒක අවබෝධයක් නැතිකමට ඒකේ එයා විඳවනවා ඔක්කොම. ඇත්තම වෙන්නේ ඒක විඳවන කෙනෙක් ඉන්නවා ඊට පස්සේ. එයා ඊට පස්සේ ඔක්කොම මම කරගෙන ඉන්නවා. දැන් මෙතන ඒතම් මම ඒසෝංශ මේසෝ අත්තා කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා.
මේ ලෝකේ ඇත්ත කරගත්ත කෙනාට, රැවටුණු කෙනාට එයා විඳවනවා කියලා. හැබැයි නේතම්මම නේසෝවසි නමේසවත්ත කියන්නේ විඳවන කෙනා නැති වෙනවා. දුක නැති වෙනව නෙමෙයි, දුක් විඳින කෙනා නැති වෙනවා. ඒ නේතම්මම නේසෝ හමස් නමේසවත්ත. ඒතර මම මගේ ආත්මය කියලා එහෙම මුකුත් හම්බ වෙන්නේ නැහැ. නේතන් කියන්නේ හම්බ වෙන්නේ නැහැ කියන එකයි. හැබැයි එතකොට දුක් විඳින කෙනා නැහැ. හැබැයි සාමාන්‍ය විදිහට අර හැමදේම යාට සාමාන්‍ය විදිහට සිස්ටම් එක යාට පේනවා. දර සබදාම වගේ ඒක ඔක්කොම දැනෙනවා. හැබැයි එයාට සුඛයක් ඇතුලේ තියෙන්නේ. එයා එකකටවත් ඇත්තටම බැලුවොත් එහෙම කෙනෙක් විඳවන එකක් නැහැ. ඒකම තමයි සබදාම බවට පත් වෙනවා කියලා ඔය කතාවේ තියෙන්නේ.